අයිවන් කියලා පිළිගන්නවා පුතේ SFT with රමේෂ් කමගේ YouTube channel එකට. ඔයගලන්ට මතක ඇති අපි කතා කරගෙන ආව පාඩම තමයි පුතේ යාන්ත්‍රික ශක්තිය පාඩම. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නේ කාර්ය ශක්තිය ක්ෂමතාවය කියන පාඩම. අපි ඒකේ පළවෙනි කොටස වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඔයාලගේ කමෙන්ට්ස් දැක්ක බොහොම ස්තුතියි. ඒකේ දෙවෙනි කොටස තමයි පුතේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනි කොටසදී ඔයාලට මතකයි අපි බල විභේදනය සම්බන්ධයෙන් ඒ කියන්නේ mg cos theta sin theta මෙහෙම කියලා ආනත බලයක් නේද? ඒ කියන්නේ mg කියන එක ගත්තේ මම එක ගානක උදාහරණයක් විදියට. ආනත බලයක් අපිට ඒකේ සිරස් විභේදනය, තිරස් විභේදනය දෙකකට ගන්න පුළුවන්. එහෙම කියලා අපි විස්තරයක් පැහැදිලි කරා ඔයාලට. රයිට්. එතන මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලගෙන් ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා පුතේ පළවෙනි වීඩියෝ එක යාන්ත්‍රික ශක්තිය කියන්නේ අපේ යුනිට් නම්බර් 6 එකේ පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. ඒක බැලුවේ නැත්තම් පුතේ මේ ටික තේරුම් ගන්න අමාරු වෙනවා. එහෙනම් අපි වැඩි වෙලා නාස්ති කරන්නේ නැතුව වෙනද වගේම ෂෝට් වීඩියෝ එකක් විදිහට තමයි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. පැය ගාණක් යන්නේ. මැක්සිමම් පැයකින් වීඩියෝ එක නිම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි පුතේ. ඕගොල්ලන්ට මේක ඉස්සරහට ඉතිරි වෙලා තියෙනවා චාලක ශක්තිය ඒ වගේම ඒ කියන්නේ ප්‍රමණ චාලක ශක්තිය, උත්තරණ චාලක ශක්තිය, ගුරුත්ව ශක්තිය, ඊට පස්සේ ප්‍රත්‍යස්ස විභව ශක්තිය කියන්නේ ඔය ටිකත් එක්ක මේ යාන්ත්‍රික ශක්ති ශාස්ත්‍රීය නියම වගේ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒතකොට අද දවසේ මේ වීඩියෝ එකේදී පුතේ කතා කරන්න බලාපොරොත්තුව තියෙන සම්පූර්ණයෙන්ම මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන ආනත බලයක බල ලකුණු කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපි මේකේ තියරි පාර්ට් එක ඉවර කරලා සුපිරිම ගානකුත් හදලා කරලා මේ වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් පුතේ නිදිමත නැති කරගෙන ගැම්මට සුපිරියටම සෙට් වෙමු මේ වැඩේට. රයිට්. ඔයාලගේ සිලබස් එකේ මේක බලයක් තියෙනවා රයිට්. මේක බලයක් තියෙනවා. බලය පාඩම පස්වෙනි පාඩමෙත් තියෙනවා. ආනත බලයක් ආනත තලයක් ආනත තලයක සිද්ධි දෙකක් කතා කරන්න තියෙනවා. දැන් ඔයා නිකන් ආනත තලයක් වහම පොඩ්ඩක් ඉමේජින් කරන්න පුතේ අර මේ ලෑල්ලක් දාලා මොන හරි ඔයාලගේ ගෙදරට මොන හරි බඩු වගේක් ගෙන ආපු වෙලාවක කැන්ටරේකින් නැත්තම් නිකමට එහෙමත් ඕනේ නැහැ. කැන්ටරේකට පුතේ ලෑල්ලක් ආනතව දාලා කැන්ටරේක තියෙන මොන හරි දෙයක් බානවා කියලා හිතන්න. බැරල් එකක් වගේ දෙයක්, පෙට්ටියක් වගේ දෙයක්. එතකොට ඔයාලට මේ වගේ ප්‍රායෝගික අත්දැකීම් ඇති. ඉතින් මේ සිද්ධිය මේ භෞතික විද්‍යාව ෆිසික්ස් වල අවස්ථා දෙකකට අරගෙන සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි මෙන්න මේ විදිහට මම සිද්ධි දෙක දාලා තියෙනවා ඔයාලට. අංක 1 ආනත තලයක් ඔස්සේ වස්තුවක් ඉහළට චලනය. රයිට්? ඇත්තටම ආනත තලයක මෙහෙම මේක තමයි ආනත තලය. හරිද? ආනත තලයේ වස්තුවක් තිබ්බහම පුතේ මෙයා අනිවාර්යයෙන්ම බලන්නේ පහළට එන්න. ඉහළට යන්නේ පුතේ මෙන්න මේ වගේ බලයක් දුන්නහම. ඒක පළවෙනි අවස්ථාව. දෙවැනි අවස්ථාව වලට තියෙන ඉගෙන ගන්න මොකද්ද? ආනත තලයක් ඔස්සේ වස්තුවක් නිදහසේ පහළට චලනය වීම. දැන් මෙන්න මෙහෙම තිබ්බහම මේ දාලා තියෙන වස්තුව මෙයා නිදහසේ පහළට චලනය වෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවල් වලදී පුතේ බලයන් කොහොමද ලකුණු කරන්නේ කියන කේස් එක තමයි පළවෙනි තියරියෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේක නම් ඇත්තටම මේ දෙකෙන් ගත්තොත් නිකන් මට පන්ති වල තියෙන එක්ස්පීරියන්ස් එක තමයි මේ දෙකට ළමයි පර්සනලි කැමති නෑ. හැබැයි පුතේ මාරම ලේසි ඈ. මෙන්න මෙච්චරයි. දැන් මේක බලන්න මේ වගේ වස්තුවක ගොඩක් වෙලාවට මෙන්න මෙයාගේ තමයි පුතේ අමාරු ගණන් එන්නේ. අමාරු කියන්නේ ටිකක් කල්පනා කරන්න. මෙයාගේ නම් ඇති දෙයක් ඇත්තෙම නැහැ. මම මේ දෙවෙනි එක්කෙනා පැහැදිලි කරනකොට ඔයාලට පළවෙනි එකේ දේවල් ටිකකුත් පැහැදිලි වෙයි. දැන් මේකෙදි තියෙන්නේ පුතේ නිකන් හිතන්න අපි මෙතන අංශක 30යි කියලා ගමු කෝණේ. ඔයා මේ යොදන බලය F කියලා ගමු. හරිද? හොඳට බලන්න. දැන් මේක තමයි ආනත තලය. සුපිරියට මුලුවට දාගමු සෙට් එකම වෙන පාඩම් වගේම. මේක ආනත තලය. එතකොට පුතේ මම මෙන්න මෙහෙම යෙදුවේ නෑ බලයක්. මේ යොදලා තියෙන්නේ මේ පැත්තේ. එතකොට ඔයා බලන්න මෙයා චලනය වෙන්නේ මේ ඉහළටනේ. මෙහෙම ඉහළට චලනය වෙන්නේ. මම හිතන පැහැදිලි. හරිද? මෙහෙම පුතේ ඉහළට චලනය වෙන්නේ. එතකොට ඉහළට චලනය වෙනකොට මෙන්න මෙයාගේ තිරස් විභේදනය තමයි බලපාන්නේ පුතේ ඉහළට චලනය වෙන්නේ. එහෙනම් ඔයාලා දන්නවා මම කෙටි ක්‍රමයක් විදිහට කලින් වීඩියෝ එකේදී කිව්වා කෝණයේ පැත්ත cos. කෝණයේ පැත්ත cos කියලා නිකන් සරලව තේරුම් ගන්න කියලා. එහෙනම් බං උඹලට පුතේ ලේසියෙම පුළුවන් වෙනවා මෙන්න මේ F ගේ තිරස් විභේදනය ගත්තාම මෙයාගේ මේ පැත්තට කියන්නේ මෙයා ආනත තලයේ ඔස්සේ ඉහළට යන්නේ F cos 30කින්. F cos 30. F cos 30කින් තමයි මෙයා ආනත තලයේ ඔස්සේ ඉහළට යන්නේ. මම හිතන පුතේ බෝඩ් එකේ මේ හරිය පේනවා කියලා. රයිට් හරි F cos 30කින් තමයි මේ පැත්තට යන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට සරලම ගාණක් දුන්නොත් පැහැදිලිව මේව මොන හරි
නිව්ටන් 100ක බලයක් යොදනවා. හරිද? නිව්ටන් 100ක බලයක් යොදනවා. ඒකෙන් මෙන්න මේ ආනත්තලය ඔස්සේ මේ වස්තුව ඉහළට යන්න බලපාන්නේ කොච්චරද කියලා හෙව්වොත් ඒ බලය පුතේ මෙතන තියෙන කෝණයේ කොස් අගයෙන් වැඩි කරන්න. අපි නිකන් උදාහරණයකට මේ ගානට අරගෙන මේ ගානට ගත්තොත් එහෙම හිතන්නකො මේ F බලය නිව්ටන් 100යි කියලා. අපි යොදන එක්කෙනා නිව්ටන් 100යි කියලා. එතකොට පුතේ මෙයා ආනත තලය දිගේ ඉහළට චලනය වෙන්න බලපාන බලය තමයි 100 වැඩි කිරීම cos 30. 100 වැඩි කිරීම cos 30. ඉතින් මේක කැල් එකේ ගහලා නිකම්ම මේ සුළු කරගන්න පුළුවන් ඊසි කේස් එකක් තියෙන. හරිද? cos 30 කියන්නේ ඔයාලා දන්න ඕනේ මූල 3 බෙදීම 2යි. එතකොට 100 වැඩි කිරීම මූල 3 බෙදීම 2යි. ඒ කියන්නේ 50යි මූල 3යි නිව්ටන් කියලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට මෙයා ආනත්තලය ඔස්සේ ඉහළට චලනය වෙන බලය තමයි 50යි මූල 3යි. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන මම මේ කිව්වේ ඝර්ෂණයක් නැති විදිහට සලකමු. මෙයාගේ ඝර්ෂණයක් නැහැ කියලා. එතකොට දැන් ඔයාට ගානක දුන්නොත් එහෙම මෙයාගේ ඝර්ෂණ බලය මොන හරි නිව්ටන් 20ක් කියලා ඔයා එතකොට 50යි මූල 3 තමයි ආනත්තලය ඔස්සේ ඉහළට චලනය වෙන්න දෙන බලය. ඝර්ෂණ බලය අඩු කරන්න ඕන මෙයා ඉහළට චලනය වෙන බලය හොයාගන්න නම්. පැහැදිලිනේ? ආයිත් මෙච්චරයි. වැඩි දුරට හිතන්න දෙයක් නැහැ. මේ ගාන මාරම ලේසි. හරිද? මේකෙදි ඔයාලගෙන් අහන්නේ මේ ගණන් වල ගොඩක් මේ ගානදී පුතේ විස්තර ගොඩක් අහනවා අඩුයි. මේකේ ගොඩක් විස්තර ටිකක් තියෙනවා. මම ඒක සංක්ෂිප්තව පැහැදිලි කරන්නම්. හරි? මෙයාගේ මෙන්න මෙහෙම ආනතව තලයක් තියෙන. ආනත තලයක් තියෙද්දි බං වස්තුවක් චලනය වෙන්න පුළුවන් ආනත තලය දිගේ ඉහළටයි ආනත තලය දිගේ පහළටයි පුතේ. හරි? එතකොට පළවෙනි එක අපි ආනත තලය දිගේ ඉහළට චලනය කරන්න නම් මේක උණ මොන්ටිසෝරි එකෙට තේරෙන්න ගන්නේ. අනිවාර්යයෙන්ම බම් මොකද්ද මෙන්න මේ වගේ බලයක් යොදන්න ඕන. එතකොට ඒ බලය මෙහෙම යොදනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද චලනය වෙන පැත්තටම. හැබැයි අපිට ගණන් එන්නේ මෙන්න මේ විදිහට දාලා. යම්කිසි කෝණයක් මෙතන දාලා. යම්කිසි කෝණයක් මෙතන දාලා. හරිනේ? එතකොට F බලයක් යෙදුවොත් අන්නේ F බලය වැඩි කරන්න ඕනේ යාගේ මේ තිරස්සි වේදනය පුතේ F cos theta. මෙතන කෝණය θ නම් F cos theta. හරිනේ? F cos theta. එතකොට මෙතන මම දැන් මේ අංශක 30යි එහෙනම් F cos 30යි. F cos 30යි. හරිද? එතකොට F cos 30 කියන බලයකින් තමයි මෙයා ඉහළට චලනය වෙන්නේ. හැබැයි ඒකත් F cos 30ෙන් තමයි මේ ආනත්තලය දිගේ ඉහළට චලනය වෙන්නේ. එහෙම වෙන්නේ මෙයාගේ ඝර්ෂණයක් නැත්තම් විතරයි. ඝර්ෂණයක් තිබ්බොත් පුතේ ඒ ඝර්ෂණ බලය අඩු කරන්න වෙනවා. මම නිකන් උදාහරණයකට ඉස්සෙල්ලා කිව්වා. දැන් මෙතන ගත්තාම මෙයා අපි යොදන බලය නිව්ටන් 100යි කියලා ගත්තොත් පුතේ 100යි cos 30ක් තමයි මෙතන විදියට එන්නේ. F කියන එක්කෙනා නිව්ටන් 100 නම් 100යි cos 30ක් තමයි එන්නේ. 100යි cos 30ෙන් තමයි ඉහළට යන්නේ. ආනත් තලය දිගේ ඉහළට. රයිට්. එතකොට 100යි cos 30 කියලා කියන්නේ cos 30 දන්නවා මූල 3 බෙදීම 2යි. රයිට්. එතකොට 50යි මූල 3යි කියලා සරලව ආන්සර් එක ආවා. එතකොට 50යි මූල 3කින් තමයි මෙහෙම උඩට යන්නේ. උඩට යන්නේ. එතකොට මේ ඝර්ෂණ බලයක් නැතුව තමයි මේ අපි කතා කරේ. එතකොට අපි 50 කියන්නේ 1.73යි 3යි 2නේ පුතේ නේද? මූල 3 මට මතක විදියට. එතකොට එකෙන් වැඩි කරාම අවසාන උත්තරය අපිට ගන්න පුළුවන්. ඒකත් එක්ක ඝර්ෂණ බලයක් දුන්නොත් එහෙම දැන් ඔයා චලනය කරන්න ඉහළට නම් ඝර්ෂණ බලය ඉන්නේ මෙන්න මේ ඔස්සේ පහළට. මෙහෙම පල්ලෙහාට. මෙතනින් පල්ලෙහාට. ඝර්ෂණ බලය ඉන්නේ පල්ලෙහාට. එතකොට යම් කිසි යකයක් ගානක ඝර්ෂණ බලය මෙච්චරයි කියලා දීලා තිබුණොත් ඔයාගෙන් අහනවා ඉහළට චලනය වෙන සපල බලය කොච්චරද කියලා. ඉතින් හරිම ලේසි. මෙහෙම බලය දුන්නත් අපි ගාන දෙන නිව්ටන් 100යි. ඒතර ඉහළට චලනය වෙන බලය වෙන්නේ පුතේ 100යි මූල 3 බෙදීම 2. ඒ කියන්නේ 50යි මූල 3යි බං. 50යි මූල 3කින්ම යනවා මෙතන ඝර්ෂණයක් නැත්තම්. හරිද? එතකොට හිතන්නකෝ මේ 50යි මූල 3ෙන් අපි ඝර්ෂණ බලයක් දීලා තිබුණොත් මෙතන 20 කියලා හිතන්නකෝ. එතකොට 50යි මූල 3ෙන් 20ක් අඩු කරාම එන උත්තරේ තමයි පුතේ මෙයා ඉහළට යන සම්පූර්ණ බලය වෙන්නේ. හරිනේ? එහෙනම් මම හිතන්නේ විනාඩි 10ක් වගේ ඇතුළත ඒ සරල කාරණේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා ඉවරයි. හරිද? එතකොට ඒකෙදි මොන ගාණක් ආවත් ගොඩක් වෙලාට මේකෙදි ඝර්ෂණ බල දෙනවා අඩුයි ඔයාලට. කෙලින්ම අහන්නේ මෙන්න මේ සුමට ආනත තලයක මෙහෙම වස්තුවක් මේ ගානක කෝණයකින් තියෙනවා. එතකොට මෙයා තලය ඔස්සේ ඉහළට චලනය වෙන බලය කොච්චරද කියලා වගේ MCQ එකක් අහන්න පුළුවන්. නැවත නැවත කියනවා
මේ දෙන බලය මෙන්න මේ පැත්තට තිරස් පැත්තට විභේදනය කරන්න cos මෙතන cos 60 આવොත් බය වෙන්න එපා. cos 60 භාගය කියලා මතකයිනේ. එතකොට f cos 60 මෙතන 45 આવොත් f cos 45 මෙයා මේ පැත්තට විභේදනය කරනවා. හරිද? ඒතර විභේදනය අමතක නම් ආයි මේ පාඩමේ පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. අපි මේ කරන දෙවෙනි වීඩියෝ එක. හරිනේ? එහෙනම් පුතේ මේ සම්බන්ධයෙන් මම හිතනවා සියල්ලම ඔයාලට හොඳටම පැහැදිලි කියන එක. රයිට්. හරිනේ? රයිට්. මෙන්න දෙවෙනි එක. දෙවෙනි එකේ තමයි වැඩ කැල්ල තියෙන්නේ. බය වෙන්න එපා. මේකට අදාළ සුපිරි ගානකුත් ඔයාලට සම්පූර්ණයෙන්ම මම ඩිස්කස් කරනවා මේ වීඩියෝ එකේදී. කියන්නේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ආයි කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. 100% වැඩේ කොට දාගන්න පුළුවන්. රයිට්. මේ කතන්දරේදී මම කිසිම දෙයක් ලකුණු කරන්නේ නැතුව තිබ්බේ පුතේ. ඔයාලත් එක්ක මේක ලකුණු කරන්නමයි. දැන් හිතන්න අපි ඔයාලා බලය පාඩමේදීත් ඉගෙන ගන්න ඇති mg කියලා කියන්නේ වස්තුවක බර. يعني ස්කන්ධය බං ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරාට පස්සේ එන්නේ වස්තුවක බරනේ. mg කියලා කියන්නේ වස්තුවේ බර. දැන් mg කියන එක්කෙනා පුතේ මෙහෙම තිබ්බත් නැති වෙන්නේ නැහැ. හරිද? mg කියන එක්කෙනා මෙහෙම තිබ්බත් නැති වෙන්න විදිහක් නැහැ. දැන් අපි මේකේ බල ටික ලකුණු කරමු. හොඳට එකින් එක පුතේ සුපිරියට බලා ගන්න. රයිට්. එකින් එක හොඳටම බලා ගන්න බල ටික කොහොමද ලකුණු වෙන්නේ කියලා. රයිට්. මේක කරාට පස්සේ මොන බම්බුවක්ද කියලා හිතේ ඈ ඒතරමට ලේසි මේක. රයිට්. මුලින්ම පුතේ අපි කොහේ ගියත් මොන වුණත් මේ තියෙන එකම දේ mg මෙන්න මේ අර ගුකේ කියලා එකක් අපි ඉගෙන ගත්තේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. මෙයාගේ පහලට කොහොම කරත් පුතේ පහලට මෙන්න මේ මම දිගටම ලකුණු කරනවා. පල්ලෙහාට මේ mg වස්තුවේ බර අනිවාර්යයෙන්ම පිහිටනවා. රයිට් හරිද? mg කියන එක්කෙනා මෙන්න මෙයා ටිකක් ඔයාලත් මේක මුලින් ලොකුවට ඇඳ ගන්න. මෙන්න මෙහෙම පහලට mg වස්තුවේ බර. හරිද? වස්තුවේ බර පිහිටනවා mg කියලා මේ විදිහට. රයිට්. හරි. ඊට පස්සේ මේකෙන් පස්සේ පුතේ අපි හිතන්න මෙතන කෝණය අපි නිකන් මෙතන දාගමු අංශක 30යි කියලා. අපි තර්කයකට යන් ඉස්සෙල්ලත් දැම්මේ මේ ගානේ අංශක 30 තමයි. නමුත් මෙන්න මේ ආනත තලයේ ආනතිය අපි දාමු අංශක 30යි කියලා. ආනත තලයේ ආනතිය අංශක 30යි. හරිද? රයිට්. එතකොට දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙතන පොඩි මැත්ස් පාර්ට් එකක් තියෙනවා. ඕලෙවල් කාලේම මම දන්නවනේ පුතේ මේ ත්‍රිකෝණයක කෝණවල එකතුව අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. නේද? එතකොට අපි බලමු මේක වැඩ කෑල්ල සෙට් වෙන්නේ කොහොමද කියලා. පොඩි ලක් එකක් තියෙනවා බං මේ ගණන් වල. ඒ කියන්නේ ගාන හදා ඉන්න දෙයක් නැහැ. ශ්‍රේණික කොටස් උත්තර ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා. දැන් ඔයාලා දන්නවා දැන් මට මේක පුතේ ඇත්තටම මෙන්න මේ mg කියන බලය දිශා දෙකක් ඔස්සේ විභේදනය කරන්න ඕන. ඒ කියන්නේ හොඳට අහගන්න. මෙන්න මේ පැත්තට විභේදනය කරන්නත් ඕන. හොඳේ. මේ පැත්තට විභේදනය කරන්නත් ඕන, මේ පැත්තට විභේදනය කරන්නත් ඕන. මොකද අපි මේ පාඩමේ බම් මුල් කොටස ඉගෙන ගත්තේ බල විභේදනයේනේ. ආනත බලයක් තිරස් පැත්තටයි සිරස් පැත්තටයි විභේදනය කරපු සීන් එක තමයි පළවෙනි කොටස ඉගෙන ගත්තේ. එහෙනම් පුතේ ඒ තියරිය තමයි මේකට ඇප්ලයි වෙන්නේ. හරි. එතකොට දැන් මේ mg මෙහෙම තියෙද්දි දැන් අපි මෙතන කෝණේ දන්නේ නැහනේ. මෙන්න මෙතන මේ පොඩි කෝණය දන්නේ නැහැ. ඔයාලට මේ අතින් මම පේනනේ zoom කරලා හරි බලන්න. මෙන්න මේ කෝණය බං උඹලා දන්නේ නැහැ. ඒක හොයාගන්න ඕන. හරිද? එතකොට මේ mg කියලා කියන්නේ මේ ආන්ද්‍ර තලයට මෙතන ගුරුත්ව කේන්ද්‍රය ඉල බැලුවහම මේක මෙයා පුතේ මේ ආනත බලයක් විදිහට තමයි ගන්න වෙන්නේ. මෙන්න මෙයාගේ මේ පැත්තට විභේදනයයි මේ පැත්තට විභේදනයයි දෙක අපිට කැල්කියුලේට් කරන්න වෙනවා. අනිවාර්යෙන් වෙනවා. ඒක කොහොමද වැඩේට යන්නේ? හොඳට බලන්න මේක මාරම chance එකක් මේ ගණන් වල තියෙනවා. කොහොමද වෙන්නේ? දැන් ගොඩක් ළමයි අහන කේස් එක තමයි මෙන්න මේ කෝණයත් එක්ක කොහොමද සර් මේක ගන්න කියලා. ඒ කෝණය අදාළ වෙන්නේ මෙන්න මෙහෙමයි බං. හරිද? මෙතන අංශක තියනම් ඔයාලා දන්නවනේ මෙතන කීයද අංශක 90යි ලම්බකයි. 90යි 30යි කීයද පුතේ 120යි. 120යි. එහෙනම් පුතේ මෙයා වෙන්න ඕන කීයද? මෙයා අංශක 60යි. ඒ කියන්නේ මම මේ ඇඳපු එක මෙතන කෙටියෙන් අඳින්නම්. මෙන්න මෙහෙමනේ. මෙහෙම කේස් එකක් නතනදී මෙතන 30යි. මෙතන 90යි. එහෙනම් මෙයා 60යි. පැහැදිලිනේ බං ලේසිනේ නේ. මෙතන 60යි. එහෙනම් ඔයාලා දන්නවා දැන් මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ කේස් එකක් ඊට පස්සේ. මේක මෙන්න මෙහෙම දිගට ගිහිල්ලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මේක මෙහෙම ගිහිල්ලා තියෙනවා. මෙතනින් අර අපි කියපු කතන්දරය ඇවිල්ලා තියෙනවා. මම මේ මෙතන තියෙන කතන්දරේ මේ ෂෝට් කරලා මෙතන ඇඳලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ මෙතන වගේ චූටි ත්‍රිකෝණයක් තියෙන එක තමයි මේ ඇඳලා තියෙන්නේ. ඔකට බලන්න
මෙතන 90යි. මේ 90 තමයි මේ තියෙන්නේ. මේ 30යි. මෙතන 30යි. එහෙනම් 90යි 30යි 120යි මේක වෙන්න ඕන 60 නේ පුතේ. මේක වෙන්න ඕන 60. එහෙනම් මෙයා 60 නම් පුතේ මෙයාත් 60යි. මෙයාත් 60යි. පැහැදිලිනේ මෙයාත් 60යි. ඉතින් මෙයා කොහොමත් අංශක 90යි. මෙයා කොහොමත් ඒ කියන්නේ මෙන්න මෙතන කොට්ට මෙන්න මේ චූටි කොට්ට කොහොමත් අංශක 90යි. හරිද? අංශක 90යි. එතකොට බලන්න මෙතන 90 කොහොමත් හරි මෙතන 30 කොහොමත් හරි 120යි. 120යි මෙතනට එන්න ඕන අනිවාර්යෙන් 60යි. එතකොට මෙයා 60 නම් පුතේ මෙතනත් 60යි. මෙයා 60 නම් මෙයාත් 60යි. මෙතන 90යි. එහෙනම් මේ කෝණය වෙන්න ඕන පුතේ අපිට අවශ්‍ය වෙච්ච අත්‍යවශ්‍ය කෝණය මෙන්න මෙයා වෙන්න ඕන අංශක 30යි නේද? මෙයා වෙන්න ඕන අංශක 30යි. ආයි හොඳට බලන්න. මේක තේරුම් ගත්තා නම් කිසිම ගේමක් නැහැ ගාන. හොඳේ. රයිට්. ආයිත් බලන්න මෙතන අංශක 90යි පුතේ. මෙතන අංශක 30යි. එහෙනම් 90යි 30යි 120යි. 120 නම් පුතේ මෙතන එන්න ඕන 60යි. එතකොට අභ්‍යන්තර ඕනවල එකතුව හරිනේ පුතේ. මෙතන 60 නම් බං මෙතනත් 60යිනේ. ගේමක් නැහැ. හරිද? මෙතන 60 නම් මෙතනත් 60යි. එතකොට මේ කියන්නේ මේකත් 90යි. 90යි 60යි 150යි මෙතන අංශක 30යි. දැන් පොඩි මැජික් එකක් තියෙනවා පුතේ. අපිට ඇත්තටම මුගෙන් වැඩක් නැහැ. මේ මෙන්න මෙතන තියෙන අංශක 30න් වැඩක් නැහැ. අපිට ඕන වෙන්නේ පුතේ මෙන්න මෙතන මේ රතු පාට ඉරයි මෙන්න මේ තියෙන නිල් පාට ඉරයි අතර කෝණය. මෙන්න මේ රතු පාට ඉරයි මෙන්න මේ කෝණය තමයි ඕන. වැඩේ කියන්නේ පුතේ මාර ලක්කයක් තියෙනවා පිළිඹල ඔක්කොටම මේ මැතමැටික්ස් වල අරුමය තමයි නේ මාර ලොකු මැජික් එකකුත් නෙමෙයි. කම්බයින් මැස් එක එහෙම බලද්දි නමුත් මේ මෙතන දාන කෝණය තමයි පුතේ කොහොම කරත් මෙතනට සෙට් වෙන්නේ. ඒකයි අර මං ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නේ ඕගොල්ලන්ට එන්නේ. සර් මේ කෝණයෙන් කොහොමද බල විභේදනය කරන්නේ? මේ කෝණයෙන් නෙමෙයි බං ඇත්තටම බල විභේදනය කරන්නේ. මෙතන තියෙන කෝණයෙන්. හරිද? මෙතන තියෙන කෝණයෙන් බල විභේදනය කරන්නේ. නමුත් පුතේ ලක් එක කියන්නේ මෙතන එන අගය තමයි බං හැම වෙලේම මෙතනට එන්නේ. දැන් නිකන් හිතන්නකො මේ. දැන් මෙතන 30 ආව ඒක නිසා මෙතන 30යි. ඒකේ ලොජික් එක මොකද්ද? මෙතන කොහොමත් පොපෙන්ඩිකියුලර් ලම්බකයි 90යි 30යි 120යි 120යි 60යි 180යි. මෙයා 60 නම් මෙයාත් 60යි. හරිද? එතකොට මෙතන අංශක 90යි. හරිද? ලම්බකයක්නේ. එතකොට 90යි 60යි 150යි. මෙතන වෙන්න ඕන 30යි. හරිනේ? ගේමක් නැහැනේ. දැන් අපි නිකන් මෙතනට 45 දාලා බලමු. ඔයාලට නිකන් සැකේ සංකා දුරු කරගන්න. මෙතන 45 නම් පුතේ මෙතනත් වෙන්න ඕන ලොවෙත් 45ම. එතකොට හිතන්න මෙතන 45යි මෙතන 90 නම් මේක 45යි. නේ? එතකොට මේක 45 කියන්නේ මෙයත් 45යි. නේද? එතකොට 90යි 45යි කියලා කියන්නේ 135යි. එහෙනම් මෙතන එන්නේ 45යි. 135යි 45යි තමයි 180 වෙන්නේ. කොහොම නමුත් මෙන්න මෙතන දාන කෝණයම තමයි. හරිද? මෙතන දාන කෝණයම තමයි මෙතනට එන්නේ. එතකොට පුතේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කෝණය. හරිද? දැන් මෙන්න මේ කෝණය. අර අපි රතු පාටින් ඇදලා තියෙන මම MG මෙහෙම ඒක රතු පාටින් දාන්නම්. එතකොට ඔයාලට ෆුල් ක්ලියර් කරගන්න පුළුවන්. මේ ලකුණු කරලා තියෙන්නේ ඔන්න MG ඈ. මම මෙහෙම දාන්නම්. මේ ලකුණු කරලා තියෙන්නේ MG. අර තියෙන MG. එතකොට දැන් ඔයාලා දන්නවා හරිද? ඔයාලා දන්නවා කෝණය පැත්ත cos කියලා මං කිව්වා. හරිද? එතකොට මෙන්න මේක අංශක 30 නම් මේක මෙහාට විභේදනය කරාම දැන් ඔයාලා දන්නවා මේක MG කෝණය පැත්ත cos නම් පුතේ මෙන්න මේ පල්ලෙහාට තියෙන විභේදනය මෙයා කීයද mg cos 30යි. ආයෙ මෙතන θ කියලා දාගත්තා නම් මෙතන එන්නේ θ. mg cos 30යි. ඉතින් ඒකම පුතේ අංශක 90ක් මේ පැත්තට දාගත්තාම ගේමක් නැහැ. එයා කීයද? ඔයාලා දන්නවා එක පැත්තක් mg cos 30 නම් අනිත් පැත්ත මෙහෙට එන්නේ පුතේ mg sin 30යි. mg sin 30යි. right mg sin 30. ඔන්න බලන්න මුලින්ම ලකුණු කරගත්තේ එයාගේ බර mg. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන කෝණය හොයාගෙන මෙන්න මේ කෝණය හොයාගෙන මෙයාගේ විභේදනය ගත්ත පුතේ කෝණය පැත්ත cos නිසා mg cos 30යි. cos 30යි. එහෙනම් අනිත් පැත්ත අනිවාර්යයෙන්ම mg sin 30යි. හරිද? එතකොට මේ පැත්තට ලකුණු කරා mg sin 30යි. දැන් ඔයාලා මගෙන් අහන්න පුළුවන් මෙතන කෝණය 30 නම් සර් නේ මෙතන කෝණය 30 නම් ඒ වලට අහන්න හිතෙන ප්‍රශ්න ටිකත් මම මේකේ කතා කරන්නේ. මෙතන කෝණය 30 නම් මෙතන 60යි නේද? ඔව්. මෙතන 60යි නේද? එහෙනම් මේ පැත්තත් කෝණය cos නම් අපිට cos 60 කියලා ගන්න පුළුවන් නේද? ඇයි වැරදිද කියලා? නෑ. සිරාවටම හරි බං ඒක. කිසිම අවුලක් නෑ.
දැන් මෙතන අංශක 30යි කෝණය පැත්ත cos කියලා mg cos 30 ගත්තා. මෙතන අංශක 60යි කෝණය පැත්ත cos කියලා cos 60 ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ, වැරදි නැහැ. කියන්නේ mg sin 30 වෙනුවට මෙතන mg cos 60 දාන්න පුළුවන්. ඔයාලා දන්නා sin 30 කියන්නේත් භාගයයි, cos 60 කියන්නේත් භාගයයි. උත්තරයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අර පටලැවෙන හින්දා තමයි මම කෙටියෙන් ඔයගලන්ට කියන්නේ. හරිද? කෝණ දෙකක් ගන්න නැතුව එක කෝණෙම ගේම ගහපන් පුතේ කියලා. අංශක 30යිනේ කොහොමද? අංශක 30යි. එහෙනම් පුතේ කෝණය පැත්ත cos 30යි, අනිත් පැත්ත ඊට හරියටම ලම්බක පැත්ත sin 30යි. හරිද? එතකොට ඔන්න දැන් අපි ප්‍රධානම වැදගත්ම වෙන බල දෙක ගේම ගහලා ඉවරයි බං. හරිද? මේ පැත්ත එහෙනම් මේ විභේදනය mg cos 30යි, මේ පැත්තට mg sin 30යි. රයිට්. මම මාතෘකාලිය දුන්නේ ආනතලයක් ඔස්සේ වස්තුවක් නිදහසේ පහළට චලනය වීම කියලා. එතකොට පුතේ මම මෙතනින් ඔයාලා දන්නවා හැම තලයකට දැන් අපි මෙහෙම හිටගෙන ඉන්නකොට දැන් බලය පාඩම ඔයාලා මම වීඩියෝ එකක් එහෙම අප්ලෝඩ් කරලා නැහැ YouTube එකට. නමුත් ඔයාලා කොහෙන් හෝ ඉගෙනගෙන නැති නැත්නම් අපේ ඔන්ලයින් ක්ලාස් එක හරි ඉගෙනගෙන තියෙනවා නම් ෆිසිකල් ක්ලාස් එක හරි මේක දන්නේ නැති නැත්නම් කොහේ හෝ ක්ලාස් එකක ඉගෙනගෙන ඇති මේක. දැන් අපි මෙහෙම හිටගෙන ඉන්නකොට පුතේ හිතන්නකෝ නිව්ටන් ගාන මගේ ස්කන්ධය කිලෝ 75යි. එතකොට මගේ බර වෙන්නේ 750 නිව්ටන් නේ. එතකොට මම මෙහෙම මේ පොළව කඩාගෙන යන්නේ නැතුව මේකේ මේ හිටගෙන ඉන්නේ බෝඩ් එක ඉස්සරහා. මං විසින් පුතේ නිව්ටන් 750ක් පොළව මත දෙනවා. පොළොව මගේ නිව්ටන් 750ක් පුතේ මගේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ක්‍රියාත්මක වෙනවා. ඔකට අපි කිව්වනේ බලයේදී මතකද අභිලම්බ බලයක්. නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාවක් කියලා. හරිද? ඒක මේ R අකුරෙන් ලකුණු කරානේ. එතකොට දැන් මේ තලයට පුතේ මේ තලයට මෙයානේ තලය ආනත් තලයට ලම්බකව පුතේ පල්ලෙහාට mg cos 30 යනකොට මේ ආනත් තලයට ඉහළව කියලා මේ විදිහටම ආනත් තලයට ලම්බකව මෙහෙම mg cos 30 යනකොට මෙන්න මේ හා සමානම් බලයක් පුතේ තලය දිගේ ඉහළට යනවා. ඒක තමයි අභිලම්බ බලය කියලා කියන්නේ. එතකොට එයත් ඇවිල්ලා පුතේ මේ විදිහට ඔයාලා කලින් ලකුණු කරගන්න. මෙන්න මෙයත් ඇවිල්ලා මම කඩගිරි වලින් දාන්න මේ ටික. මෙන්න මෙහෙම බලයක් සෙට් වෙනවා. එයත් ඇවිල්ලා මෙයාමයි. mg එයත් ඇවිල්ලා mg cos 30මයි. mg cos 30මයි යත්. හරිද? ඔන්න අපේ වැඩ ටික සෑහෙන දුරකට ඉවරයි. මම එතකොට ඔයාලට ප්‍රශ්නය අහන්න මෙන්න මේ වගේ වස්තුවක් දීලා මෙන්න මෙතන කෝණය දෙනවා. ඔයාලට කියනවා පුතේ මුලින්ම මොකද්ද? ආනත් තලයක් මත නිදහසේ පහළට වැටෙන වස්තුවක බලයන් ටික ලකුණු කරන්න. එතකොට බලයන් ටික මොකද්ද? කෙලින්ම වස්තුවේ බර mg. හරිද? වස්තුවේ බර mg. එතකොට තලයට ලම්බකව පහළට ක්‍රියා කරන බලය mg cos 30. මෙතන අංශක 30නේ ගත්තේ. ඊට පස්සේ තලයට ලම්බකව ඉහළට ක්‍රියා කරන අභිලම්බ බලය mg cos 30 මෙයාමයි. එතකොට තලය දිගේ පහළට ක්‍රියාත්මක වන තලයට සමාන්තරව පහළට ක්‍රියාත්මක වන බලය mg sin 30. හරිනේ. ඔන්න ඔය ටික පුළුවන් නම් පුතේ මැච් එක ගහන්න ගේමක් නෑ. මොකද්ද මේකේ අහන්නේ? ඒ කියන්නේ අපිට බල ටික ලකුණු කරන්න දෙනවා. ඊට පස්සේ මේකේ අහනවා පුතේ අභිලම්බ බලය කීයද? තලය ඔස්සේ පහළට ක්‍රියා කරන බලය කීයද? හරිද? ඊට පස්සේ ආනත් තලයේ දිගේ සමාන්තරව පහළට ක්‍රියාත්මක වන බලය කීයද? එතකොට ආනත් තලයේ ඔස්සේ වස්තුව පහළට වැටෙන බලය කීයද? ඒකමයි. ඊට පස්සේ අහන්න පුළුවන් ඝර්ෂණ බලයක් දීලා මේ තලයේ මොකක් හරි ඝර්ෂණ බලයක් දීලා මෙයා පහළට එනවා නම් ඇත්තටම එන්නේ කීයකින්ද? දැන් මෙයා මෙහෙම පහළට වැටෙනවා නම් ඔයාලා දන්නවනේ පුතේ මෙන්න මේ චලනය වෙන පැත්තට විරුද්ධ පැත්තටනේ ඝර්ෂණ බලය තියෙන්නේ. ඝර්ෂණ බලය තියෙන්නේ මෙහෙට. එතකොට μr එක F සමානයි μr එකක් මෙහෙට ලකුණු කරන්න පුළුවන්. මෙයා පහළට එන්නේ කොහොමද? උඩ μr එක මෙහෙට. එතකොට μr එක අඩු කරාට පස්සේ එන ගානින් තමයි හරියටම පල්ලෙහාට වැටෙන්නේ. හරිනේ. එතකොට මම හිතන්නේ විනාඩි 20ක් 25ක් වගේ ඇතුළත මේක ඔයාලට මම සරලව පැහැදිලි කරලා දුන්නා. පුතේ මෙච්චරයි. ක්‍රම දෙකයි තියෙන්නේ ආනත් තලය ගැන කතා කරනකොට. ආනත් තලය ඔස්සේ වස්තුවක් ඉහළට චලනය කරන්නේ කොහොමද? හරිද? ඒකෙදි බලය දුන්නාම ඒකේ විභේදන පාර්ට් එක කරන්නේ කොහොමද? මාරම ඊසි. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට පුතේ ආනත් තලයක් ඔස්සේ වස්තුවක් තලය දිගේ පහළට ගලාගෙන එනකොට කියන්නේ චලනය වෙගෙන එනකොට කොහොමද බල ටික ලකුණු කරන්නේ කියන එක. මම හිතන්නේ මෙන්න මේක දෙතුන් වතාවක් ඔයාලා ඇඳලා ප්‍රැක්ටිස් කරා නම් ඔයාලට ඔළුවේ තියෙනවා මේ කෝණෙම තමයි මෙතනට එන්නේ කියලා. ඉතින් දිගට ගණන් හදනකොට ඔළුවේ තියාගන්න මෙතන තියෙන කෝණෙම තමයි
මෙතනට එන්නේ කියලා. හරිද? එතකොට නැවත තුන්වෙනි වතාවටත් මේක කියනවා කොහොමත් බරක් සෙට් වෙනවා වස්තුවේ බර සෙට් වෙනවා. ඒක mg. ඒකේ පුතේ මේ පැත්තට විභේදනය කරාම mg cos 30 අපි 30 ගත්ත නිසා මේ පැත්ත mg sin 30 මේ දෙන්න හරියටම ලම්බකයි. ඒක තමයි අපි අර ආනත තලයේ ආනත බල විභේදනය කරේ දිශා දෙකකට තිරස් විභේදනය සහ සිරස් විභේදනය කළා. ඒකේ concept එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේ තියෙන අභිලම්බ බලය ඝර්ෂණ බලයක් තිබුණොත් ඝර්ෂණ බලය ඉහළට මේ විදිහට F සමානයි μr. μ ඉතින් දෙන්න ඕනේ. ඝර්ෂණ සංගුණකය දෙන්න ඕන තලයේ. R කියලා කියන්නේ මෙන්න මෙයා. mg cos 30. ඒ ඔයා mg දන්නවා නම් වස්තුවේ බර දන්නවා නම් cos 30 යගේ දන්නවා නම් කැල්ල එකක් තියෙනවනේ බං ගහලා දාන්න පුළුවන්. mg cos 30 කෙලින්ම ගහලා දාන්න පුළුවන්. හරිද? එතකොට මේ ඝර්ෂණ බලය අපිට ඝර්ෂණ සංගුණකය දුන්න නම් ඇති. ඝර්ෂණ බලයම දෙන්න ඕනේ නැහැ. ඝර්ෂණ සංගුණකය දුන්න නම් R එක අපි දන්නවා mg cos 30යි කියලා. ඒකින් වැඩි කරලා ඝර්ෂණ බලය සම්පූර්ණයෙන් හොයාගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් මම විනාඩියක් විතර පුතේ බෝඩ් එක ෆ්‍රී තියෙනවා මේ ටික ඔයාලට ඇඳ ගන්න. නැත්නම් මමත් එක්ක මෙච්චරලා දැක්කේ. හරිද? ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් මේකේ ස්ට්‍රක්චර්ඩ් ගානක් හදමු. එතනින් මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මම දැන් විනාඩියක් විතර තියන්නම්. ඔයාලට මේ ටික විනාඩියක් නෑ දෙකක් විතර තියන්නම් ෆ්‍රී මේක ඇඳ ගන්න. හරිනේ? රයිට්. හරි පුතේ දැන් මේ කතා කරපු තීර දෙකත් එක්ක ආනත්තලේ ගානක් තියෙනවා. මම මේක මැකුවේ නෑ උඹලට මේ ගාන හදාගෙන යද්දි අර කේස් එක අමතක වුණොත් කියලා. මේ ගාන කතා කරාම ගොඩක් දේවල් ඔයාලගේ ඔළුවට යයි. අර මම පළවෙනි කොටස මේ ආනත්තලයක් ඔස්සේ ඉහළට චලනය වීම නෙවෙයි. මෙන්න මෙයාගෙන් තමයි මම සම්පූර්ණ ප්‍රශ්නයක් මෙතන බෝඩ් එකේ ලියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. වෙලාව දෙන්නම් මේ ලියා ගන්නත්. හරිද? චුට්ටක් බලන්න මෙන්න ප්‍රශ්න මේ පැත්තේ දාලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේ හරිය හොඳට පෙනේ කියලා. රූපයේ දැක්වෙන පරිදි අංශක 30ක ආනතියක් සහිත ඝර්ෂණ සංගුණකය 0.2ක් වන ආනත් තලයක් මත කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් සහිත වස්තුවක් තලය ඔස්සේ 1 ms ඍණ 2 නියත ත්වරණයකින් චලනය කළ යුතු ඇත. ආයුලට දාගන්න. මෙන්න මෙහෙමයි මෙච්චරයි රූපේ දීලා තියෙන්නේ පුතේ. හරිද? රූපයේ දැක්වෙන පරිදි අංශක 30ක ආනතියක් සහිත මෙන්න අංශක 30 මෙයාගේ ඝර්ෂණ සංගුණකය 0.2යි තලයේ ආනත් තලයක් මත කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් සහිත වස්තුවක් තලය ඔස්සේ 1 ms ඍණ 2 නියත ත්වරණයකින් චලනය කළ යුතු ඇත. පළවෙනි ප්‍රශ්නෙට යමු. දැන් ඔයාලා දන්නවා මම මේ තියරි පාර්ට් එක මකන්න නැතුව ආවේ ඕගොල්ලන්ට පුතේ මේක ගොඩ දාගන්න ඕන නිසා. හරිද? රයිට්. එතකොට දැන් මෙතන පුතේ කිලෝග්‍රෑම් 10නේ. එතකොට කිලෝග්‍රෑම් 10 නම් ඔයා මුලින්ම දාගන්න ඕන මේක නිව්ටන් 100යි. ඒ කියන්නේ F සමානයි මේ දාගත්තාම ඔයා දන්නවනේ ස්කන්ධය කොහොමද මේ බරක් කරගන්නේ කියලා. ඒ කියන්නේ බලයක් කරගන්නේ කියලා. mg අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙයා 100යි. දැන් අපි මෙතන දැන් මේ mg කියලා. එහෙනම් ඔයාට කෙලින්ම mg මෙහෙම ලකුණු කරගන්න පුළුවන්. පල්ලෙහාට මෙන්න මෙහෙම මේ ඔස්සේ පල්ලෙහාට mg. මේක mg. හරිද? රයිට්. එතකොට පුතේ මේ දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ වස්තුව චලනය වන අවස්ථාවේදී එය මත ක්‍රියා කරනු ලබන බාහිර බල දී ඇති රූප සටහනේ නිවැරදිව ලකුණු කර ඒ සඳහා යොදා ගන්නා සංකේත හඳුන්වන්න. දැන් මෙතන බං කරපු සෙට් එකම තමයි කරන්න තියෙන්නේ. හරිද? මෙහෙම mg මෙතන කෝණේ දන්නවනම් මේ පැත්තට mg cos 30 මේ පැත්තට mg sin 30 අභිලම්බ බලය mg cos 30. අපිට ඝර්ෂණ සංගුණකය මෙතන ලකුණු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්? වැඩේ කොට දාගමු. දැන් එහෙනම් මෙතන අංශක තියෙනම් ඔයා දන්නවා මේක mg. එහෙනම් මේ පැත්තට එන්නේ පුතේ
මේ පැත්තට එන්නේ මේ විභේදනේ ඔයාලා පොඩ රූපේ ලොකුවට ලස්සන නැඳ ගන්න mg මෙතන 30 නම් මෙතනත් අංශක 30යි කියලා මම අර තියරිදී පැහැදිලි කරා mg cos 30 එහෙනම් මේ පැත්තට ඉහළටත් පුතේ අභිලම්බ බලය යන්නේ ඒක හරි කෙලින් ලකුණු කරගන්න r එයත් ඇවිල්ලා mg cos 30යි right එතකොට මේ පැත්තට එන්නේ මෙයා මේ පැත්තට එන්නේ මෙන්න මෙහෙම එන්නේ mg sin 30 කියන බලය mg sin 30 right එතකොට මේ සංකේත හඳුන්වන්න කියනවනේ එතකොට mg cos 30 මට මෙතන පොඩ්ඩක් ඊට මදි කමන්නේ මම ඔයගලන්ට පුළුවන් විදිහට තේරුම් ගන්න mg කියලා කියන්නේ mg දාන්නම් වස්තුවේ බර හරිද වස්තුවේ බර mg කියලා කියන්නේ වස්තුවේ බර right ඊට පස්සේ පුතේ mg cos 30 මෙතන දාන්නම් mg cos 30 කියලා කියන්නේ ආනත්තලයේ ඔස්සේ ආනත්තලයට ලම්බකව right පහළට යෙදෙන බලය පහළට මේ ආනත්තලයට ලම්බකයිනේ පුතේ ආනත්තලයට ලම්බකව පහළට යෙදෙන බලය right ඊට පස්සේ පුතේ mg මෙතන මම දාලා දෙනවා r සමාන mg cos 30යි කියලා කියන r සමානයි mg cos 30 ඒ කියන්නේ පුතේ ආනත්තලයට ලම්බකව වස්තුව මත ක්‍රියා කරන අභිලම්බ බලය හරිද ආනත්තලයට ලම්බකව හරිනේ ආනත්තලයට ලම්බකව වස්තුව මත ඉහළට ක්‍රියා කරන අභිලම්බ බලය වස්තුව මත ඉහළට ක්‍රියා කරන අභිලම්බ බලය right හරි ඔයාලා පිළිවෙලට ලියා ගන්න මට චුට්ටක් ඉඩමදි මම අන්තිම එක මේ හරියෙන් දාන්නම් අන්තිම එක තියෙන්නේ mg sin 30 right mg sin 30 මෙතන ලියමු බලන්න ඉඩ ඇති වෙයිද කියලා බලන්න mg sin 30 කියලා කියන්නේ පුතේ ආනත්තලය ඔස්සේ පහළට යෙදෙන බලය ආනත්තලයට සමාන්තරව කිව්වත් හරිනේ ආනත්තලයට සමාන්තරව පහළට යෙදෙන බලය හරිනේ ආනත්තලයට සමාන්තරව පහළට යෙදෙන බලය පළවෙනි ප්‍රශ්නයෙන් කියන්නේ පුතේ බල ටික ලකුණු කරන්න කියලා. එතකොට වස්තුව චලනය වෙන අවස්ථාවේදී ඒ මත ක්‍රියා කරනු ලබන බාහිර බල දී ඇති රූප සටහනේ නිවැරදිව ලකුණු කර ඒ සඳහා යොදාගත් සංකේත හඳුන්වනවා. එතකොට mg කියලා කියන්නේ වස්තුවේ බර. හරි. ඊළඟට mg cos 30 දැම්මා. මෙතන 30 නම් මෙතන කෝණය 30යි පුතේ. ඒක ආනත්තලයට ලම්බකව පහළට යෙදෙන බලය. හරි. mg cos 30යි. හරි. ඊට පස්සේ mg r සමාන mg cos 30. මේ r කියලා කියන්නේ අභිලම්බ බලය. මෙයාගේම තමයි. මම මෙතන දැම්මේ ආනත්තලයට ලම්බකව වස්තුව මත ඉහළට ක්‍රියා කරන අභිලම්බ බලය. හරි. ඊළඟට mg sin 30 තලයට සමාන්තරව ආනත්තලයට සමාන්තරව පහළට යෙදෙන බලය mg sin 30යි. එතකොට ඔන්න පුතේ අර තියරියට අදාළව සම්පූර්ණ ගානක් මේ තියෙන මේක ඔයාලා හැදුවනම් සුපිරියක්ම කරගන්න පුළුවන්. يعني සියල්ලම තේරෙනවා. තියරි විතරක් තේරලා බෑනේ බං ගණන් හදන්නත් එපයි right. එතකොට අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට වැඩි කතා නැතුව අභිලම්බ ප්‍රතික්‍රියාව. يعني අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මේ බලය. ඉතින් r කියලා කියන්නේ mg cos 30යි. අපි ඒක හොයමු. මේක r කියලා කියන්නේ mg cos 30යි. ඉතින් අපි mg දන්නවා පුතේ කීයක්ද? mg කියලා කියන්නේ මෙහා 100යි මෙතන. මේක 100යි කියලා දාගත්තත් හොඳයි. 100යි නිව්ටන් right. mg cos 30යි. mg කියලා කියන්නේ 100යි. එහෙනම් 100 වැඩි කරනවා cos 30 කියන්නේ පුතේ 100 වැඩි කිරීම cos 30. cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. නේ? මූල 3 බෙදීම 2යි. 100 දෙකෙන් කැපුණාම 50යි. එහෙනම් අවසාන උත්තරේ වෙන්නේ 50යි මූල 3යි නිව්ටන්. අන්න මෙයාට උත්තරේ අභිලම්බ ප්‍රතික්‍රියාව 50යි මූල 3යි නිව්ටන්. අපි ඕනනම් ඒක කැල්ලකින් සුළු කරගෙන ඉමු කට්ටිය දන්නවනේ. එක්සෑම් එකට කැල්ලක් ගෙනියන්න දෙනවා කියලා. එතකොට පුතේ 50යි මූල 3යි. ඔය කියන්නේ 86.6.2.5. මම දශම ස්ථාන 4කටම ගත්තා.
50යි මූල 3යි කියලා කියන්නේ මේක සමානයි 86 දශම නැත්නම් 6 බිංදුව කියලා දාමු. ඒ ඇති. 86.6 නිව්ටන්. හරිනේ. අභිලම්බ බලය. ඒතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඔන්න mg cos 30. mg cos 30. mg කියලා කියන්නේ CI cos 30. cos 30 ගේ මතක නම් අවුලක් නැහැ. නැතත් කැල් එක තියෙනවා. CI cos 30 ගහපු ගමන් උත්තරේ එනවා CI cos 30 කියලා ගැහුවත් මේ උත්තරේම 86.6 කියලා එනවා. නැත්තම් අපි මේ විදිහට සුළු කරොත් 50යි මුල 3යි. ඉතින් 50යි මුල 3 කියන්නේ 86.6 නිව්ටන්. හරිනේ. ඒක ෆුල් ක්ලියර් නේ පුතේ. ඒක ගේමක් නෑනේ. ඔන්න දැන් බල ටික ලකුණු කරා මුලින්ම ඇහුවේ අභිලම්බ බලය. හරිද? මුළු බෝඩ් එක පුරාම ලියවිලා තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න තමයි. නමුත් මට ගොඩාක්ම ලියන්න උනා. නමුත් මගේ මේකේ ප්‍රාර්ථනය පුතේ කොහොම හරි කරලා මේ ටික දෙතුන් වතාවක් බලලා හරි සුපිරියටම ප්‍රශ්නේ කොට දාගන්න කියන එක. හරිනේ? රයිට්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නට යමු. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ චලිතයට විරුද්ධව ඇති කරන ඝර්ෂණ බල. දැන් මෙහෙම තියෙනවා නම් ඇත්තටම මෙහා ඉන්නේ පල්ලෙහාටනේ. දැන් මේක මත බාහිර බලයක් යොදලා නැහැනේ. පල්ලෙහාට එන්නේ ආනත්තලයේ ඔස්සේ පල්ලෙහාට එන්නේ. පහළට එනවා නම් පුතේ මෙයාගේ ඝර්ෂණ බලය ඇති වෙන්න ඕන මෙන්න මෙහෙටනේ. ඝර්ෂණ බලය ඇති වෙන මෙහෙට. ඒක μr. පහළට එනවා නම් ඝර්ෂණය ඇති වෙන්නේ ඉහළට. එතකොට චලිතයට විරුද්ධව ඇති කරන ඝර්ෂණ බලය. ඉතින් අපිට ඒකට දාන්න පුළුවන් සූත්‍රය මොකද්ද පුතේ මේ හරිය පේනව නේද පොඩ්ඩකින්. රයිට්. එතකොට F සමානයි μr මියු කියන්නේ ඔයාලට දීලා තියෙනවා කීයක්ද? මෙන්න ගාණ දීලා තියෙනවා මියු. ඝර්ෂණ සංගුණකය 0.2යි. 0.2 වැඩි කරන්න පුතේ R. අභිලම්බ බලය දැන් අපි හොයාගත්තනේ කලින් ගානේ. 50යි මූල 3යි. 50යි මූල 3යි. 50 වැඩි කිරීම මූල 3. රයිට්. එතකොට 0.2යි කියන්නේ ඉතින් 5න් එකයි. මේක අපිට උත්තරේ ගන්න පුළුවන් 10යි මූල 3යි නිව්ටන් කියලා. 10යි මූල 3යි. පෙවුන් නැත්තම් මම මෙතනින් උත්තරේ ලියලා තියන්නම්. මේක 10යි මූල 3යි නිව්ටන්. බලමුකෝ එතකොට අර විදිහටත් දාලා ඔයාලට කැල් එකෙන් මේක හදන්න පුළුවන්. ඝර්ෂණ සංගුණකය 0.2යි. ඒක වැඩි කරනවා අපිට ඉස්සෙල්ලා ආවේ 50 වැඩි කිරීම මූල 3යි කියලා. රයිට්. එතකොට 10යි මූල 3යි කියලා කියන්නේ එහෙම බැලුවොත් එහෙම 10 රයිට් 17.32යි. එතකොට මේ 10යි මූල 3යි කියලා කියන්නේ පුතේ උත්තරේ 17.32යි නිව්ටන්. ඔන්න දැන් එකින් එක සුපිරියටම ගැටලුව පට්ටම ක්ලියර් වෙගෙන යන්නේ. හරිද? බල ටික ලකුණු කරා. අභිලම්බ බලය ඇහුවා. ඝර්ෂණ බලය ඇහුවා. එතකොට අභිලම්බ බලය අපි හොයාගත්ත කීයද? 50යි මූල 3යි. එහෙම නැත්නම් සුළු කරාම 86.6 නිව්ටන්. ඊට පස්සේ ඇහුවා පුතේ ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය 10යි මූල 3යි නිව්ටන්. ඒ කියන්නේ සුළු කරාම 17.32යි. ඒක හෙව්වේ කොහොමද? F සමානයි μr දාලා mu ඝර්ෂණ සංගුණකය පුතේ අපිට දීලා තියෙනවා 0.2යි කියලා. R හොයාගත්ත අපි කලින් 50යි මූල 3යි කියලා. ඔන්න ප්‍රධාන ගණන් තුනක් හරි මේකෙන් ඇහුවා. හරිද? රයිට්. ආයෙ කියනවා නැවත පුතේ මනස රිලැක්ස් කරගෙන මේ ටික හදපල්ලා වැඩේ සුපිරියටම කොට දාගන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ ආනත්තලය ඔස්සේ පහළට යෙදෙන බලය. ඉතින් ආනත්තලය ඔස්සේ පුතේ පහළට යෙදෙන බලය mg cos 30. ආනත්තලය ඔස්සේ ආනත්තලය ඔස්සේ පහළට යෙදෙන බලය. රයිට්. ඔව්. ආනත්තලය ඔස්සේ පහළට යෙදෙන බලය කියලා ගාණෙන් අදහස් කරන්නේ දෙකක් තියෙනවා පුතේ. ආනත්තලයට ලම්බකව පහළට යෙදෙන බලය වෙන්නත් පුළුවන්. ආනත්තලය ඔස්සේ පහළට කියන්නේ මම අදහස් කරනවා මේ ගාණේ අහන්නේ ආනත්තලය ඔස්සේ පහළට කියන්නේ මෙයා. අපි ආනත්තලය ඔස්සේ ඒ කියන එක අපි පොඩ්ඩක් ඔයාලට ක්ලියර් වෙන්න තව පොඩ්ඩක් දාගමු. ආනත්තලය ඔස්සේ කියන එකට සමාන්තරව පහළට කියන. ආනත්තලය ඔස්සේ සමාන්තරව. නැත්තම් ඔයාලට පැටලෙන්න පුළුවන් ආනත්තලය ඔස්සේ පහළට කිව්වහම මේකද කියලා. හරිද? ආනත්තලය ඔස්සේ සමාන්තරව. රයිට්. පහළට. සමාන්තරව පහළට කිව්වහම පුතේ මෙයා සමාන්තර නෑනේ මෙයා ලම්බකයි. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. පොඩ්ඩක් මේ ප්‍රශ්නේ වල හදාගන්න එක ක්ලියර් කරගන්න. ආනත්තලය ඔස්සේ සමාන්තරව පහළට යෙදෙන බලය. ඒක පුතේ කීයද? mg sin 30. ඒක mg sin 30යි. mg sin 30. ඉතින් ඔයා mg දන්නවා කෙලින්ම කීයද? mg කියලා කියන්නේ නිව්ටන් CI sin 30 කියලා කියන්නේ කෙලින්ම භාගයයි 0.5යි. එහෙනම් ඒ බලය පුතේ නිව්ටන් 50යි. ගේමක් නෑ. ඉතින් මේවා කැල්ලෝනෙත් නෑ සුළු කරන්නේ. හරිද? ආනත්තලය ඔස්සේ කියන්නේ ආනත්තලයට සමාන්තරව ආනත්තලය ඔස්සේ පහළට තියෙන බලය මෙන්න මෙයා mg sin 30. එතකොට අපි මේක තමයි තියරි ඈ. මේ තියරි අපි ගන්නපු එක
මෙන්න ගාන. ඉතින් mg sin 30 mg කියලා කියන්නේ නිව්ටන් 100යි කෝණය අංශක 30යි. එතකොට mg sin 30 කියලා කියන්නේ පුතේ නිව්ටන් 50යි. mg sin 30 කියලා කියන්නේ මේ පැත්තට යෙදෙන බලය තලය ඔස්සේ තලයට සමාන්තරව පහළට යෙදෙන බලය නිව්ටන් 50යි. හරිනේ. ඒ ටික ෆුල් ක්ලියර් කියලා මම විශ්වාස කරනවා. හරිද? පස්වෙනි ප්‍රශ්නට යනවා. වස්තුව මත ආනතලයට සමාන්තරව තලය දිගේ පහළට ක්‍රියා කරන මුළු බලය. මෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් ළමයි පටල ගන්න ප්‍රශ්නයක්. මේක එක එක විදිහට අහන්න පුළුවන්. හරිද? ආයි පොඩ්ඩක් නිකන් මයින්ඩ් එක ෆුල් රිලැක්ස් එකේ තියාගෙන පුතේ කල්පනා කරපල්ලකෝ මොකද්ද මේ අහන්නේ කියලා. දැන් මම 50ක් තිබ්බනේ මෙහෙම පල්ලෙහාට මේ mg sin 30. මේ mg sin 30 කියන එක්කෙනා 50ක් ආවා. අපිට හැබැයි ඝර්ෂණ බලයක් ආව කීයක්ද? 10යි මුල 3ක්. ඒ කියන්නේ 17.32ක් ආව බං ඝර්ෂණ බලය. හරිද? මේ පැත්තට නිව්ටන් 50යි පහළට යෙදෙනවා කියන්නේ ඝර්ෂණ බලයක් නැත්තම් මූ කෙලිහිම පල්ලෙහාට රූට් එක ගෙනනවා පුතේ නිව්ටන් 50කින්. හරිද? හැබැයි 17.32ක ඝර්ෂණ බලයක් තියෙනවා. රයිට්. එතකොට දැන් මෙයාගේ මේක අහන්නේ පස්වෙනි ප්‍රශ්නේ. මම හිතනවා ඒ දීපු හින්ට් එක තේරෙන්නේ නැති කියලා ඔයාලට. පස්වෙනි ප්‍රශ්නේ අහනවා වස්තුව මත ආනතලයට සමාන්තරව හරි මෙහෙම ආනතලයට සමාන්තරව තලය දිගේ පහළට ක්‍රියා කරන මුළු බලය. දැන් මැච් එකක් තියෙනවනේ ගේමක් තියෙනවා. දැන් පහළට පුතේ mg sin 30ක් තියෙනවා μr උත් තියෙනවා. මම නිකන් මෙහෙම ඇන්දොත් එහෙම ඔය පස්වෙනි එකට අදාළව මෙහෙම ඇන්දොත් එහෙම මෙහෙම මේ පැත්තට තියෙනවා 50ක් නිව්ටන්. මේ පැත්තට තියෙනවා μr ඝර්ෂණ බලය 17.32ක් නිව්ටන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ මේක නිකන් අර කඹයක් දෙපැත්තකට අදිනවා වගේ. පල්ලෙහාට එනවා පුතේ කීයකින්ද 50කින්. mg sin තියෙන්නේ පල්ලෙහාට එනවා 50කින්. ඊට පස්සේ ඉහළට තියෙන ඝර්ෂණ බලය කීයද? 17.32යි. පහළට 50ක් තියෙනවා. තලය දිගේ තලයට සමාන්තරව පහළට නිව්ටන් 50යි. තලය දිගේ තලයට සමාන්තරව ඉහළට ඝර්ෂණ බලය 17.32යි. ඉතින් එතකොට අහනවා වස්තුව මත ආනතලයට සමාන්තරව තලය දිගේ පහළට ක්‍රියා කරන මුළු බලය. දැන් ඔයාලට මාරම ලේසියට තේරෙනවා කීයක්ද මොකද්ද වෙන්න ඕන? 50න් අඩු වෙනවා අර 17.32. එතකොට මෙතන ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. ලිව්වත් කමක් නැහැ. මෙතන mg sin 30න් අඩු වෙනවා. මොකද්ද μr කියන එක කෙනා. ඉතින් ඒක ගත්තාම 50යි නිව්ටන්ගෙන් අඩු වෙනවා පුතේ. අපිට ඝර්ෂණ බලය ආවේ 10යි මුල 3යි. එහෙම නැත්නම් 17.32යි නිව්ටන් කියන එක. එතකොට 50න් 17.32ක් අඩු වුණාම රයිට් 32.68යි. 32.68යි නිව්ටන්. 32.68යි නිව්ටන් යාට උත්තර. රයිට්. එතකොට අවසාන ප්‍රශ්නට යන්න තියෙන්නේ. හරිනේ ඉතින් ලස්සනට ප්‍රශ්න පහක් විතර ගලාගෙන ආවා. අවසානම ප්‍රශ්නට යන්න තියෙන්නේ මේකෙන් වස්තුව ආනතලය දිගේ හරිද වස්තුව ආනතලය දිගේ තලයට සමාන්තරව ඉහළට චලනය කිරීම සඳහා යෙදිය යුතු මුළු බලය. වස්තුව ආනතලය දිගේ හරි ආනතලය දිගේ තලයට සමාන්තරව හරිද ඉහළට චලනය කිරීම සඳහා යෙදිය යුතු මුළු බලය. දැන් මොකද්ද මේ කියන්නේ? කියන්නේ වයර් ෂෝට් වෙන ප්‍රශ්නයක් වගේ නිකන් හිතුවාම. දැන් මෙයා නිකන් තිබ්බත් පුතේ නිකන් තිබ්බත් දැන් මේ පෙට්ටිය නිකන් තිබ්බත් පල්ලෙහාට කීයකින් එනවද? නිව්ටන් 50කින් එනවා. එතකොට මෙයා චලනය කරන්න නෙමෙයි නවත්තගෙන ඉන්නත් නිව්ටන් 50ක් දෙන්න ඕන. නවත්තගෙන ඉන්නත්. හරිද? දැන් මෙයා නිකම්ම රූට් එකන පල්ලෙහාට එනවා නිව්ටන් 50කින්. නිව්ටන් 50කින්. ඇත්තටම එයාට ඝර්ෂණ බලයත් ඇඩ් වෙන නිසා එයා එන්නේ පුතේ 17. අපිට ආවේ උත්තරේ සෝරි මේ 32.68කින් පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනවා. දැන් ගොඩක් ළමයි මෙතනත් පටල ගන්න එක තමයි 6 වෙනි ප්‍රශ්නේ අහනකොට. දැන් මෙයා පහළට එන සමස්ත බලය තමයි පුතේ 32.68. හොඳට බලන්න. පහළට එන සමස්ත බලය 32. මෙහෙට තියෙනවා 50ක්. ඝර්ෂණ බලය 17.32යි. 50න් මේ 17.32 අඩු වුණාම 32.68කින් තමයි පහළට එන්නේ. පහළට එන සමස්ත බලය. දැන් ගානේ 6 වෙනි එකේ අහලා තියෙන්නේ පුතේ මොකක්ද? වස්තු ආනතලය දිගේ තලයට සමාන්තරව ඉහළට චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය.
දැන් මෙච්චර වෙලා බං ඇහුවේ ගානේ පහළට ආපු කේස් යන්නේ. දැන් අහනවා ඉහළට චලනය කරන්න ඕන නම් දෙන්න ඕන බලය කොච්චරද කියලා. ගොඩක් ළමයි මෙන්න මේ ප්‍රශ්නේ නම් අහනවා අවුල් ගන්නවා මේක පටලවා ගන්නවා. ඒක පටලවා ගන්න එපා පුතේ සරලව හිතන්න. දැන් මෙයා අපිට පහළට එන්නේ පහළට එන සමස්ත බලය 32.6ක් වුණාට ළමයි කෙලින්ම දානවා පහළට එන්නේ 32.6 නම් ගේමක් නෑනේ අපෝ එහෙනම් ඉහළටත් යන්න ඕන 32.68යි කියලා වැරදි පුතේ. මොකද එහෙම හිතන්න එපා පහළට 32.68න් එනකොට ඉහළටත් දෙන්න ඕන 32.68යි කියලා හිතන්න එපා. එහෙම වුණොත් වැඩේ කේස් වෙනවා. දැන් මෙයා කොහොමත් ඝර්ෂණයක් තිබුණ නැතත් මෙයා පල්ලෙහාට තල්ලු වෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න. නවත්තලා තියාගෙන ඉන්නත් අපිට ඕන නිව්ටන් කීයක්ද? නිව්ටන් 50ක් ඕන. mg cos mg sin තියෙන්නේ. mg sin තියෙන්නේ. mg කියන්නේ 100යි sin 100 කියන්නේ භාගයයි ඒ කියන්නේ 50යි. තලයේ දිගේ පල්ලෙහාට එන එක නවත්ත ගන්නත් අපිට නිව්ටන් 50ක්. දැන් වැඩේ කියන්නේ බං මේක ඉහළට චලනය කරනකොට මේ පැත්තට දිවිච්ච ඝර්ෂණ බලය අනිත් පැත්තට යනවා. චලනය කරන පැත්තට විරුද්ධ දිශාවටනේ ඝර්ෂණය තියෙන්නේ පුතේ. එතකොට දැන් අපි මෙච්චරලා කතා කරේ මේ වස්තුව මෙහෙම පල්ලෙහාට එන එකක් විතරයි. දැන් මුව උඩට තල්ලු කරනවා නිකන් නවත්තගෙන ඉන්නම් නිව්ටන් 50ක් ඕන. නවත්තගෙන ඉන්නම් නිව්ටන් 50ක් ඕන. එහෙනම් අපිට ඝර්ෂණය උඩට තල්ලු කරනකොට ඝර්ෂණය එන්නේ මේ පැත්තට. ඝර්ෂණය එන්නේ මේ පැත්තට. එහෙනම් එතකොට පුතේ ඝර්ෂණයට විරුද්ධව කාර්ය කරන්නත් ඕන. අර 50ක් ඕන. එහෙනම් වැඩි කතාවක් ඕනේ. එතෙන්දී වාට ගන්න පුළුවන් එන්නේ 50යි නිව්ටන්ට එකතු කරන්න ඕන පුතේ ඝර්ෂණ බලය කීයක්ද මෙතන ආවේ? රයිට් ඝර්ෂණ බලයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. මෙතනදී පුතේ අපිට 50යි අපිට මෙතන ආව නේද? 17.32ක්. 17.32 නේද ආවේ? ඔව් චලිතයට විරුද්ධව ඇති කරන ඝර්ෂණ බලය. ඒතර ඔයා ඝර්ෂණ බලයට විරුද්ධව කාර්ය කරන්නත් ඕන. හරිද? මේ මොනවද? මෙයාට ඉදිරිය ඒ කියන්නේ 50ක් මෙතනත් ඕන. හරිද? 50ක් මෙතනත් ඕන. එතකොට බලන්න සම්පූර්ණයෙන්ම ඔයාට මේක නවත්තගෙන ඉන්නත් mg ඒ කියන්නේ පල්ලෙහාට එනවා නිව්ටන් 50කින්. හරිද? නිව්ටන් 50කින් ඊට පස්සේ මෙයාගේ සම්පූර්ණයෙන් පුතේ ඉහළට යගමන් කරන මේ ඝර්ෂණයට විරුද්ධව ක්‍රියා කරන්නත් වෙනවා. එතන ටිකක් එකතු කරගන්න වෙනවා. රයිට් මං හිතන්නේ බෝඩ් එකේ මේ හරිය චුට්ටක් පේනවා අඩුයි. හරිද? අපි ඔයාට මේ ටික පොඩි වෙලාවක් බලන්න සම්පූර්ණයෙන්ම මම චූටි වෙලාවක් ඉඳ තියන්නම් පුතේ චූටි වෙලාවක් මේ ටික කොපි කරගන්න සම්පූර්ණයෙන්ම. එතකොට ඔයාලට මේක තියරිය නම් කලින් ඇඳගත්තා. සම්පූර්ණයෙන් මේක ටික දැනට ශනික ගාන හදාගන්න. මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම විනාඩියක් විතර ඉස්සෙල්ලා වගේ බෝඩ් එක ෆ්‍රී තියන්නම්. මේක සම්පූර්ණයෙන්ම ඔයාලට කොනක ඉඳලා හදාගන්න. හරි පුතේ වීඩියෝ එක පෝස්ට් කරගෙන බලන්නත් පුළුවන්. ඒක නිසා මම වැඩි දික් කරන්න කැමති වෙන්නේ නැහැ. එතකොට මම හිතන්නේ මට අපේ කැමරා පිටිපස්සේ ඉන්න මල්ලි කිව්වා මේ පේනවා මේ ටික කියලා. මම හිතුවේ මේ ටික මකල ඉවරලා නැවතත් ඒ ගාන හදන්න. එහෙනම් කිසිම අවුලක් නැහැ. මෙතන පුතේ නිව්ටන් 50යි. එතකොට පහළට එන්න අල්ල ගන්න ඕන එක නිව්ටන් 50යි. ඝර්ෂණ බලය 10 මුල 3යි කියන්නේ 17.32යි. එතකොට අවසාන වශයෙන් උත්තරේ එනවා ඉහළට චලනය කරන්න ඕන දෙන්න ඕන මුළු බලය 67.32 නිව්ටන් කියලා. 67.32 නිව්ටන් කියලා. රයිට්. එහෙනම් මං හිතනවා සම්පූර්ණයෙන්ම සමස්ත තියරියම අද කතා කරපු එක මං හිතන්නේ පැයක් විතර යන්නේ නැති පුතේ වීඩියෝ එකට මේ සමස්ත මේ ඔයාලා අමාරුම කියලා හිතන මේක මේ විදිහටම බලයක් තියෙනවා. ඒ ටික පැහැදිලි කරලා ඉවර කරා. මොකද්ද? ආයි සමරයිස් කරන්නම් මේක. ආනත් තලයකට බලයක් දීලා ඉවරලා ආනත් තලයක් ඔස්සේ වස්තුවක් ඉහළට චලනය කිරීම. ඊට පස්සේ ආනත් තලයක වස්තුවක් එතෙන්දි බල ලකුණු කරා. ආනත් තලයක වස්තුවක් බාහිර බලයකින් තොරව තියලා තිබ්බහම එහා පහළට රූට්ටන් එන එක නිදහසේ පහළට
චලනය වීමේදී පුතේ සම්පූර්ණ බල විභේදනය කරලා හරිද mg cos theta ආයිත් අභිලම්බ බලය mg cos theta තලයේ දිගේ සමාන්තරව එන බලය mg sin theta ඔක්කොම ලකුණු කරා. ඊට පස්සේ මෙතනදී සම්පූර්ණයෙන්ම ගාන කතා කරා. මේකෙදි මේ ගානෙන් සියලුම තියරි කවර් කරගන්න පුළුවන්. මේ මෙන්න මෙහෙම ගානක් සම්පූර්ණයෙන් දුන්නා. ඒකෙදි මෙන්න මේ බල ටික ලකුණු කරන්න කිව්වා. අභිලම්බ බලය කීයද කියලා ඇහුවා. ඝර්ෂණ බලය කීයද කියලා ඇහුවා. ඊට පස්සේ පුතේ මෙතනින් ඇවිල්ලා ආනත්තලය ඔස්සේ සමාන්තරව පහළට එදෙන මේ mg sin 30 කියන්නේ කීයද කියලා ඇහුවා. වස්තුව මත ආනත්තලයට සමාන්තරව තලය දිගේ පහළට ක්‍රියා කරන මුළු බලය. පල්ලෙහාට නිව්ටන් 50ක් තිබුණා. තලය දිගේ ඉහළට සමාන්තරව 17.32ක් ඝර්ෂණ බලය තිබුණා. එහෙනම් ඒකින් ඒක අඩු කරලා තලය දිගේ පහළට ක්‍රියා කරපු මුළු බලය හෙව්වා. ඒතර වස්තුව අවසාන ප්‍රශ්නේ ගොඩක් පටලැවෙන විදිහට ඇහුවා මම. වස්තුව ආනත්තලය දිගේ තලයට සමාන්තරව ඉහළට චලනය කරන්න නම් දෙන්න ඕන කීයද කියලා. මේක නිකනුත් පල්ලෙහාට එන්න ගාන mg sin 30 කියන්නේ 50යි. ඒතර ඝර්ෂණය අපි ඉහළට චලනය කරනවා නම් ඝර්ෂණය ක්‍රියා කරන්නේ පුතේ පහළට. එහෙනම් ඒකට 17.32ත් එකතු වුණාම අවසානයේ 67.32යි කියලා ආවා. ඉතින් මීට අමතරව මේ ප්‍රශ්නේ ඇඩ්වාන්ස් කරනවා නම් පුතේ ඇඩ්වාන්ස් කරන්න පුළුවන් වෙන්නේ අපි යාන්ත්‍රික ශක්තිය පාඩමේ මේ පාඩමේ පුතේ පළවෙනි වීඩියෝ එකේ උඹලට කිව්ව මතක ඇති. කාර්ය ප්‍රමාණය සමානයි ඒ කියන්නේ W සමානයි Fs කියලා නැත්නම් FD කියලා. හරි ෆික්ස් ඩිපොසිට් කියලා මම මතක තියාගන්න කිව්වේ. ඒ කියන්නේ කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. දැන් මේකෙදි පුතේ තලය දිගේ පහළට චලනය කිරීමේදී සිදු වූ කාර්යය තලය දිගේ ඉහළට චලනය වීමේදී සිදු වූ කාර්යය කියලා තව ප්‍රශ්නයක් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙතන හිතන්නකෝ මෙයා මෙහෙට පහළට ආවා කියලා මීටර 2ක්. එහෙනම් වෙච්ච කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන් වෙන්නේ පුතේ අර පහළට ආපු සපල බලය තියෙන. අන්නේ සපල බලය W සමාන Fs. FD කියලා කිව්වත් කමන්නේ. කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය වෙන්නේ බා. එතකොට මේ පහළට ආපු මුළු සපල බලය තියෙන මෙතන ආවේ අපිට උත්තරයක් කීයක්ද? සපල බලය ආවනේ 32.68. අන්න පහළට එන මුළු බලය 32.68යි. අන්න එහෙම දුන්නා නම් මීටර 2ක් චලනය වුණා කියලා කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. බලය කියන්නේ එහෙනම් පහළට එන මුළු බලය 32.68යි නිව්ටන්. ඕක පුතේ මීටර 2යි කියලා දැම්මම නම් 32.68 දෙකෙන් වැඩි කරලා ඒකත් උත්තරය කියන්නම්කෝ. 32.68 වැඩි කරනවා දෙකෙන් එහාට 5.36 කියලා ජූල් හැබැයි ඒක කාර්ය ප්‍රමාණය ජූල් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් අහපු නැති එකම ප්‍රශ්නේ මම මෙතන කාර්ය ප්‍රමාණය විතරයි. රයිට් එහෙනම් අපි මේ අවසන් කරන්න පුතේ ඔයාලගේ සිලබස් එකේ තියෙන SFT වල 6 වෙනි පාඩම 12 වසරට අදාළ පාඩමක් යාන්ත්‍රික ශක්තිය කියන පාඩමේ දෙවෙනි වීඩියෝ එක තමයි අපි මේ අවසන් කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් පුතේ සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය, විභව ශක්තිය, ප්‍රත්‍යස්ත විභව ශක්තිය මේ සෙට් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මට ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් මේ පාඩමේ තියරි කොටස් ප්‍රශ්න එක්ක ඔයගොල්ලොත් එක්ක කතා කරලා අවසන් කරන්න පුළුවන් වේවි කියලා. එහෙනම් පුතේ හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා සුපිරියටම පාඩම් කරපල්ලා, ගැම්මට වැඩ කරන්න, කම්මැලි වෙන්න එපා. මේ වීඩියෝ ටික නැවත නැවත බලන්න. මේ වෑයම ඕගොල්ලන්ට සුපිරිම SFT එකක් ගෙනත් දීලා ඕගොල්ලන්ට ගෙදර ඉඳගෙන තනියෙන් වැටික් කරගෙන SFT කොට දාන්න. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි. මම රමේෂ් ගමගේ. ආයුබෝවන්.